මම ඔයාලට කිව්වා අපි දෙයක් විශ්වයෙන් ඉල්ලනකොට එහෙම නැත්නම් අපේ ජීවිතේ අපි පොසිටිව් විදිහට හිතනකොට අපි අපේ ඉලක්ක කරා යනකොට අපි අපේ ඉලක්කයක් හඹාගෙන යනකොට මෙන්න මේ වගේ දෙයකදී අපි එක මැනිෆෙස්ටේෂන් එක මේ විශ්ව ආකර්ෂණ නීති එක මෙතඩ්ස් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ අතරතුරේ අපි අර ඇෆර්මේෂන්ස් කියන්නේ අපි දිනපතාම මේ දේවල් අපි ප්‍රේ කරනවා. ඒ කියන්නේ අපි දේවල් කියනවා. මෙන්න මේ කියන සහ අපි ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපේ අතින් කියවෙන අපේ මැනිෆෙස්ටේෂන් එහෙම නැත්නම් අපි මේ කරන මෙතඩ්ස් අපි මේ කියන දේවල් හිතන දේවල් අපිට සිද්ධ නොවි ඒවා වැළකෙන්න බලපාන ප්‍රධානම වචන 3ක් තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න අද ඒ වචන 3 මොකක්ද කියන එක විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වචන 3ට අමතරව දැන් මම ඔයාලට අද මේ වචන 3 කියලා දුන්නාට පස්සේ ඔයාලා මේ ඔස්සේ බලන්න අපේ අතින් අන්න ඒ වගේ අපි නොදැනුවත්වම අපිට දන්නේ නැති වුණාට අපේ යටිහිතට අපිට අනික් පැත්තට බලපාන මේ වගේ වචන ඕනේ තරම් අපේ අතින් කියවෙනවා. ඉතින් ඒක නිසා තමයි අර මේ අපිට එක කටක් දීලා තියෙන්නේ අඩුවෙන් කතා කරන්න හැම වෙලාවෙම ඔහේ කියවන්න එපා කියන්නේ හිස් වචන කතා කරන්න එපා කියන්නේ මෙන්න මේ හැම දෙයක්ම අපිට බලපානවා. මේ අපි කතා කරන හැම දෙයක්ම අපිට මතුර ගන්නවා වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ. ඒක අපි ඉංග්‍රීසි වලින් කියනවනම් මේක අපිට ස්පෙල් එකක්. ඒ කියන්නේ අපි මේ කතා කරන හැම වචනයක්ම අපිට බලපානවා. ඒක නිසා හැම වෙලාවෙම අඩුවෙන් කතා කරන්න පුරුදු වෙන්න. කියන්නේ ඕන එකයි එපා එකයි හැම එකක්ම කතා කරන්න යන්න එපා. මොකද එහෙම අපි වැඩියෙන් කතා කරන්න ගියාම තමයි වැඩියෙන් මේ වගේ දේවල් අපි නොදැනුවත්වම අපේ අතින් කියවිලා මෙන්න මේ අපි හිතන කිසිම දෙයක් අපි ඉතින් අද වෙයි හෙට වෙයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි අපි හිතනවා අපි අර මෙතඩ් එක කරා මේ මෙතඩ් එක කරා මම පොසිටිව් විදිහට ඉන්නවා. හැබැයි මේ හැම දෙයක්ම කරලා මේ දේවල් නොවෙන්නේ මෙන්න මේ අපේ අතින් නොදැනුවත්වම මේ කියවෙන වචන නිසා. ඉතින් මේකේ පළවෙනි මේක තමයි මම බලාපොරොත්තු වෙනවා කියන වචනේ. I hope කියන එක. මම බලාපොරොත්තු වෙනවා කියලා කිව්වහම මම බලාපොරොත්තු වෙනවා දවසක වෛද්‍යවරියක් වෙන්න. මම බලාපොරොත්තු වෙනවා දවසක මේ රස්සාව ගන්න. මම බලාපොරොත්තු වෙනවා ඒ ඇඳුම ගන්න. ඒ හැම එකක්ම ඔයගේ බලාපොරොත්තු. අපිට බලාපොරොත්තු කියන දේවල් තියෙනවා. අපිට බලාපොරොත්තු කියන දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න යනකොට මම බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් ඒක හැම වෙලාවෙම අනාගතයට වැටෙනවා. ඒ කියන්නේ ඔයා නොදැනුවත්වම වගේ යටිහිතට කියනවා ඒක ඔයා ළඟ දැනටමත් නැහැ කියලා. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න විශ්ව ආකර්ෂණ නීතියේදී තමන්ට ඕනේ දේ නෙවෙයි තමන් කවුද කියන දේ. කියන්නේ තමන් ඒ අදාළ ভাইබ්‍රේෂන් ලෙවල් එකට සමානව තමන්ගේ වයිබ් එක හදාගත්තාම කියන්නේ මාර සමහර කට්ටිය දැක්කහම උනත් අපිට අර පුදුම එනර්ජටික් ගතියක් දැනෙන්නේ. අන්නේ මාර වයිබ් එකක් තියෙන කට්ටිය. ඉතින් ඉන්නේ ඒ වගේ ඔයාගේ වයිබ් එක තමයි හදාගන්න ඕනේ. ඒක නිසා තමයි හැම වෙලාවෙම පොසිටිව් විදිහට ඉන්න කියන්නේ. මොකද පොසිටිව් විදිහට ඉන්නකොට තමයි අපිට හොඳ වයිබ් එකක් හැදෙන්නේ. ඉතින් මේ මම බලාපොරොත්තු වෙනවා. I hope කියන වචනේ අයින් කරලා දාන්න ඕනේ. මොකද ඒකෙදි වෙන්නේ ඔයා නොදැනුවත්වම වගේ යටිහිතට ඔයා කියනවා ඔයා ළඟ දැන් මේක නැහැ කියන එක. එතකොට අර හිඟ කියන මානසිකත්වය තමයි ඔයාගේ ඒ ভাইබ්‍රේෂන් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ I hope එහෙම නැත්නම් මේ මම බලාපොරොත්තු වෙනවා කියන වචනේ වෙනුවට මම දන්නවා මම වෛද්‍යවරියක් වෙනවා කියලා. මම දන්නවා මම ඒ ඇඳුම ගන්නවා කියලා. මම දන්නවා මම ඒ රස්සාවට යනවා කියලා. අන්න ඒ වචනයට ඒක හුවමාරු කරන්න. මම දන්නවා කියන එක. කියන්නේ තමන් දන්නවනම් තමන්ට පුළුවන් කියලා
එච්චරයි. ඒකේට වෙන කෙනෙක් යයි කන්ෆර්මේෂන් එකක් වැඩක් නැහැ. ඔයා හිතනවා නම් ඔයාට පුළුවන් කියලා එතනින් එහාට ආයේ කිසිම කතාවක් නැහැ. ඒ නිසා මම දන්නවා. මම බලාපොරොත්තු වෙනවා කියන එකට මම දන්නවා. මම විශ්වාස කරනවා. I believe, I know. අන්න ඒ වචනවලට මාරු වෙන්න මම විශ්වාස කරනවා මම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙනවාමයි. මම විශ්වාස කරනවා මම දන්නවා මම අනිවාර්යයෙන්ම ඒ ඇඳුම ගන්නවම මම මේ ඔයාලට උදාහරණ දෙන්න. ඉතින් මේක ඔයාලගේ දේත් එක්ක මාරු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මට ඕනේ, මට අවශ්‍යයි කියන වචනේ I need මේක neediness. ඒ කියන්නේ මාර එතකොට අවශ්‍යයි මට අවශ්‍යයි මට ඕනේ. ඒක කිව්වහම ඔයා නොදැනුවත්වම යටිහිතට දාන ඔයාගේ ভাইබ්‍රේෂන් එක ක්‍රියේට් වෙන්නේ මට ඕනි කියන්නේ මං ළඟ දැන් නැති නිසානේ. මට අවශ්‍යයි කියන්නේ මං ළඟ දැන් නැති නිසා. එතකොට ආයෙත් ඔයා නොදැනුවත්වම ඔයා තුල ක්‍රියාත්මක කරන්නේ අර හිඟ කියන ভাইබ්‍රේෂන් එක, හිඟ කියන මානසිකත්වය. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න මේ හිඟ කියන මානසිකත්වය ඇතිවෙන වචන වලින් වැළකීලා ඉන්න. ඉතින් මෙතනදි වෙන්නේ මට ඕනේ, I need, මට අවශ්‍යයි කියන තැන ඔයා ආපහු අර ඔයාගේ නෙගටිව් මයින්ඩ්සෙට් එක හදනවා. නෙගටිව් වයිබ් එක ඔයාගේ හදා ගන්නවා. ඒක නිසා මෙන්න මේ වචනේත් ඔයාට පුළුවන් අර මම දන්නවා මම විශ්වාස කරනවා කියන ඒ වචන ටිකටම මේක මාරු කරන්න. මම දන්නවා මට ඒක ගන්න පුළුවන් කියලා. මට ඕනේ කියලා කියනකොට මම දන්නවා මට මේ ලක්ෂ 10 මුදල හම්බ වෙනවා කියලා. මම දන්නවා මට මේ දේ ලැබෙනවා කියලා. මම දන්නවා මගේ රත්තරන් බඩු ටික මට අනිවාර්යයෙන්ම බේර ගන්න පුළුවන් කියලා. මම දන්නවා එයාගේ ආදරය මට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. මම දන්නවා මගේ හීන නිවස, මම දන්නවා මගේ ගෙදර මම අනිවාර්යයෙන්ම හදා ගන්නවා කියලා. අන්න එතකොට ඔයාට ඒක කියනකොට උනත් ඒ දෙකේ වෙනස තේරෙනවා. මට ඕනේ මේ වගේ ගයක් හදාගන්න කියනකට වඩා මම දන්නවා මගේ ගේ මං අනිවාර්යෙන් හදා ගන්නවා කියලා. එහෙම කිව්වම ඒකේ වෙනම වයිබ් එකක් තියෙනවා කියන එක ඔයාලට කියනකොටම තේරෙනවා. ඒ වගේම තමයි අනිත් වචනේ I can't. ඒ කියන්නේ මට බෑ කියලා කොයිම වෙලාවකවත් මට නෑ බෑ කියන දේ කොයිම වෙලාවකවත් කියන්න එපා. මට පුළුවන්. ඒක ඔයාට ඇත්තටම බැරි වෙන්න පුළුවන්. හැබැයි මම try කරනවා ඒ වචනේ. කියන්නේ මම උත්සාහ කරනවා කියන වචනේවත් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒක අපේ ගුණාංගයක්. හැබැයි ඒක අපේ කට වචනින් මම උත්සාහ කරනවා. මම උත්සාහ කරලා බලන්න. I will give it a try. ඒක කියන්නම එපා. එතකොට හැමදාම උත්සාහ කර තමයි ඉන්න වෙන්නේ. හැමදාම බෑ දේවල් තමයි සිද්ධ වෙන්නේ. හැමදාම නෑ කියන දේ තමයි ඇති වෙන්නේ. ඒ වයිබ් එක තමයි ඇති වෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම මට පුළුවන් ඒක කරන්න මම දන්නවා. මට පුළුවන් ඒක කරන්න. මම ඒක කරනවාමයි. අන්න ඒ මානසිකත්වය හදාගන්න. මම try කරනවා, මට බෑ, මට නෑ. ඒ වගේ වචන කවමදාකවත් ඔයාගේ ඔය කතා කරන වචන ඇතුලේ තියාගන්න එපා. ඉතින් ඔයාලා මේ ඔස්සේ මම මේ කිව්වා ඔයාලට අපේ අතින් නිතරම කියවෙන වචන ටිකක්. ඉතින් මේ වගේ ගොඩාක් වචන අපේ අතින් කියනවා. ඒක නිසා හැම වෙලාවෙම කටෙන් වචනයක් එළියට දාන්න කලින් හොඳට හිතලා බලන්න. මොකද ඒ වචනේ කියවෙන තේරුම නෙවෙයි. අපි ඒ වචනේ කියනකොට අපේ ඇතුලේ ඇතිවෙන ඒ ভাইබ්‍රේෂන් එක අපි ක්‍රියේට් කරන අපි අපේ තුල නිර්මාණය කරගන්න ඒ ভাইබ්‍රේෂන් එක තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ. අපි ආකර්ෂණය කරගන්නේ. Law of attraction is giving you not what you want but who you are කියන එක තමයි ඔයාට attract වෙන්නේ. ඒක නිසා ඒක හොඳින් එන්නේ ඒ තියරි එක මතක තියාගන්න. ඒක නිසා හැම වෙලාවෙම තමන්ව හොඳ විදිහට positive vibe එකක් තියෙන කෙනෙක් විදිහට නිර්මාණය කරගන්න. ඉතින් අපි මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙත් හම්බ වෙමු. ඔයාලට ජයම මම ප්‍රාර්ථනා කරනවා.